මේ තියෙන්නේ අද දවසේ මම ගොඩක් ආස කරපු chat එකක් මේ තියෙන්නේ. ඒ කියන්නේ මේක මගේ ළමයෙක් පන්තියේ ළමයෙක් කියපු chat එකක්. ඉතින් අද දවසේ අද උදේ මම ඉගෙනුවා මගේ ක්ලාස් එකේ ඉංජිනේරින් ටෙක්නොලොජි ක්ලාස් එකේ ගම්පහ සිසුර මොන්ටානා ක්ලාස් එකේ සර්කිට් ඩිසයින් කරන රිලේ සර්කිට් ඩිසයින් කරන එක සහ PLC ප්‍රෝග්‍රෑමින් පාර්ට් එකක් ගැන අපි මේක තියෙන පාර්ට් එක මතක තියාගන්න. ET කියන්නේ එච්චර ප්‍රබල සබ්ජෙක්ට් එකක්. එච්චර ලොකු එච්චර වැදගත් තියෙන සබ්ජෙක්ට් එකක් තමයි ET කියන්නේ. හැබැයි හරියට උගන්වන්න ඕනේ, හරි තියරි උගන්වන්න ඕනේ, හරි ගුරුවරයෙක් ගාවට යන්න ඕනේ. ඉතින් එහෙම කරගත්තොත් මේක ලොකු සබ්ජෙක්ට් එකක්, පට්ටම සබ්ජෙක්ට් එකක්. ඉතින් මම අද දවල් ඉගෙනුවා. ඉතින් පියවරෙන් පියවර පොඩි බේසික් සර්කිට් එකේ ඉඳන් උදේ ඉඳන් කරලා අන්තිමට මම ළමයිට ගෙදර වැඩක් දුන්නා. මම සාමාන්‍ය මේක හැන්දෑවේ 2 හෝ 3 වෙන්න ඊටත් පහු වෙලා තමයි මේක මම දුන්නේ. ඒ කියන්නේ කම්ප්‍රෙෂර් 4ක් ෆැක්ටරි එක තියෙනවා. මම කිව්වා දැන් වා ෆැක්ටරි ඉංජිනේර් දැන් වාට ඩිසයින් කරන්න තියෙනවා කම්ප්‍රෙෂර් 4ක් තියෙනවා. හැම වෙලෙම වැඩ කරන්න ඕනේ එක කම්ප්‍රෙෂර් එකයි. තුන්වෙනි කම්ප්‍රෙෂර් එක ඔන් කරොත් දෙවෙනි කම්ප්‍රෙෂර් එක ඔෆ් වෙන්න ඕනේ. ඒ කියන්නේ මම උදාහරණයක් ගත්තේ. කොහොම හරි ඔන් කරන කම්ප්‍රෙෂර් එක ඔන් වෙද්දි තව වෙන එකක් ඔන් වෙලා තිබ්බොත් ඒක ඔෆ් වෙනවා. ඔන්න ඔය ඇප්ලිකේෂන් එක මම ළමයිට කිව්වා ඕකට රිලේ සර්කිට් ඩිසයින් එකක් ගහන්න කියලා. ඔව් නියමයි. එක දරුවෙක් බොහොම පැය ගාණක් ඇතුළත කියන්නේ යා කියන්නේ යා මේකේ තියෙනවා එකපාරින්ම හැදුවා කියලා. ඒ කියන්නේ මෙයා මේ සබ්ජෙක්ට් එක මෙයාට ලස්සනට සෙට් වෙලා තියෙනවා සහ මෙයා මම උගන්වපු දේ ඔළුවට ගිහිලා තියෙනවා ලස්සනටම මරු. හරි. දරුවෝ ඔයා දන්නවද? ඔයා මේ කරපු වැඩේ ඉංජිනේරින් ෆීල්ඩ් එකේ මේන්ටනන්ස් ඉංජිනේර් මේ වගේ ෆීල්ඩ් එකේ ඉන්න ගොඩාක් පිරිසකට මේවා කරපු වැඩේ වා තාම චූටි දරුවෙක් සාමාන්‍යයෙන් තාම ඉන්ඩස්ට්‍රි එක දන්නේ නැති දරුවෙක් තාම ඔයා ටෙක්නොලොජි එක දන්නේ නැති දරුවෙක් ඔයා තාම A level ET කරන ඔයා බේසික්ස් විත්තික කියන්නේ තාම ඔයා ප්‍රැක්ටිකල් දන්නේ නැති තියරි පමණක් දන්න දරුවෙක්. ඉතින් ඔයා වගේ දරුවෙක් මේක කරා කියන්නේ ඇත්තටම පට්ට මම මේ දැන් මේක එයා ඒක ඩිසයින් එක මේ තියෙන මගේ කියන්නේ මේ දැන් පළවෙනි එකව තුනල්ලා කියන්නේ මෙයා මේ ඩිසයින් එක හදලා ඔපරේට් කරලා පෙන්නනවා මම මගේ ඇප් එකක් කරහා. ඉතින් මේ ඩිසයින් එක මෙයා ලස්සනට කරලා තියෙනවා. ඉතින් ඇත්තටම සතුටුයි. ඉතින් ඒ කියන්නේ වැඩේ ලස්සනට අල්ලන් තියෙනවා. දැන් මෙයා මේකේ කියනවා ඒක නම් මරු වැඩේ කියන්නේ නිකන් ඉන්නට කරන්න මරු ඒක නෙමෙයි එකපාරින්ම හැදුවලු. දැන් මම තව ඇප්ලිකේෂන් එකක් දුන්නා. යා කියනවා ඒකත් එයා කොහොම හරි කරන්නල්ලු. ඉතින් හරි සතුටුයි. ඉතින් මේ වගේ ඔයගොල්ලෝ ඉංජිනේරින් ටෙක්නොලොජි කරනවා නම් මේ වගේ ප්‍රැක්ටිකලි කරන්න පුළුවන් කරන ක්ලාස් එකකට සෙට් වුණොත් ඇත්තටම ET කියන්නේ පට්ටම ප්‍රබල සබ්ජෙක්ට් එකක්. මේකේ කියන්නේ ව්‍යවසායකයෝ ගොඩක් බිහි කරන සබ්ජෙක්ට් එකක්. ලංකාවම පෙරලන්න පුළුවන් සබ්ජෙක්ට් එකක්.